ස්වාමීනා. දැන් අප සමග සම්බන්ධ වෙන්නේ අපේ ආරක්ෂක ලේකම්තුමා. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඔයාට තව කොච්චර වෙලාවක් ඕනද? දැන් හැමදේම හරි. ලෑස්ති වෙන්න. ඔව් යතුරු තියෙනවා. මං ඇතුළට ගිහින් බලන්නම්. සමාවෙන්න. නවතින්න. කවුද තමුන්? තමුන් හොරෙක්ද කියනවා? ඇයි එහෙම කියන්නේ? මොකද තමුන් දැනටමත් මගේ හිත හොරකම් කරලා ඉවරයි. මෙහෙට අලුතෙන් දාවේ. ඒකනේ දැක්කනේ මං අඳුරගත්තා. මෙහෙට අලුතෙන් කෙනෙක් આવොත් මට ඒක දැනෙනවා. මේකයි මට වැඩ වාගයක් තියෙනවා මං ගිහින් එන්න. හරි. ඔයා නිකන් කාලේ නාස්ති කරනවා. කට වහනවා. ඔය දොර අරින්න ලෑස්ති වෙන්න. වැඩේ වැරදුනා. අහන්න ඉක්මනට ඔතනින් පැන ගන්න. අන්තිම මොහොතේ අවුල් කරානේ. ඒයි මොකද උනේ? අනවසර ඇතුළේමක්ස ලැබ්බංක 403ට මේ කාන්තාව අනවසරයෙන් ඇතුල් වෙලා. එයාගෙන මට කලින් ඉඳන්ම සැකයක් තිබුණා. යා! අයියෝ මම ඉවරයි. තාම නිදිමතේ ඉන්නේ. මොනවද ඔච්චර වෙලා කරන්නේ? අලි. නැගිටින්න කිව්වේ. මම නැගිටලා ඉන්නේ. කවුද හැප්පුණේගේ? සමාවෙන්න. අයින් වෙන්න. පාරෙන් අයින් වෙන්න. දෙනවෝක මෙහාට. තමුන් දන්නේ නැද්ද? මේ උදේ පාන්දර අයිස්ක්‍රීම් කන්න හොඳ නෑ කියලා? අනේ ඕක මට දෙන්නකෝ. නිකන් බොරුවට කෑ ගහන්න එපා. අපි මේක සම්පූර්ණයෙන්ම කන්නේ නෑනේ. බතුගේ ලොකු කෑල්ලෝනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද?
අලි මොකද්ද ඔයා කළේ? ඔයා මටනේ වැක්මුසාන් ඔයා මෙතෙන්ටාවේ ගණු දෙනුවකටද? ඔන්න ඕක මේකෙන් තියන්න. පාස්වර්ඩ් එක මොකක්ද? ඉස්සෝ චට්නි හරි ඔයා බය වෙන්න එපා. මම මේක ජීවිතේ වගේ පරිස්සම් කරන්නම්. Hey! Shoo! යනවා ජරා පූසා. ආයි මේ පැත්තට එන්න එපා. අයියෝ නවත්තන්න. පිස්ස. අංකල් මට රොටි දෙකක් දෙන්න. රොටි දෙකක් විතරද? නෑ තව චිකන් බන්න එකයි ඔම්ලට් එකයි. හැබැයි ගොඩක් සැරට එපා. නෑ මට දෙන්න. ඉස්ස චට්නි. මොකද්ද දැන් ඔයා කිව්වේ? චට්නි. ඔයා ගාව තියෙනවනේ. ඔව් පොඩ්ඩක් ඉන්න. ගන්න. ඊළඟ පාර ඕන දේ හරියට කියන්න. මේකේ ගාන කීයද? සල්ලි ඕන නෑ. ඒක මගේ ගානේ. හරි එහෙනම් ගිහිල්ලා එන්න. මම මොරොක්කෝේ ගිහිල්ලා එන්න. අද කාලේ ළමයි නම් මෙච්චර පොඩි වයසට මේ වගේ දේවල්. ඔව් මොනවද ඕනේ? මට ඕනේ ඉස්සු චට්නේ. කෝ දෙන්න. ඔයාගේ ගෝලයක් දැනුම මෙතනින් ගියේ. මගේ ගෝලයා? ඒ ඔයාලගේ කෙනෙක් නෙමෙයිද? වැඩේ ඉවරයිනේ. ටීචර් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව් වික්ටර් මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ කියන්න? මට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ තේරෙන්නේ නැති එක. ප්‍රශ්නේ? මං තාම ප්‍රශ්නයක් ලියලත් නෑනේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ ළමයා මොනවා කියනවද මන්දා? ටීචර් අලි අදත් පරක්කු වෙලා ඇවිල්ලා. නෑ මම්මේ බැලුවේ. ඔය දුන්ගනි පාටත් එක්සෑම් එක ෆේල් වුණා. අනික හැමදාම පන්තියට එනෙත් පරක්කු වෙලා. හොඳට මතක තියාගන්නවා. තමුන් හැමදාම මේ විදියට වැඩ කළොත් දිගටම ඉඳ වෙන්නේ මගේ පන්තියට වෙලා. තේරුණාද? මට සමා වෙන්න ටීචර්. තමුන්ට වෙනස් වෙන්න බැන්නම් සමාව ඉල්ලීමේ තේරුමක් නෑ. මම ලොකු අමාරුවක වැටුනේ. ටීචර් මට කැමති නෑ. ඉතින් කොහොමද එක්සෑම් පාස් වෙන්නේ? Samsung වෙන්න. කලබල වුණාම පාඩම් කරන්න බෑ. එන්න අපි ගේම් එකක් ගහමු. ඔයාට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඔයා කොහොමද දක්ෂයිනේ? අපි දෙන්නගේ කියලා වෙනසක් නැහැනේ. එකම වයසේ යන්නේ එකම ඉස්කෝලේට. ඉතින් මොකද්ද වෙනස? මං ඉවරයි. ඇයි මොකද? එයාලෝ මාව හොයාගෙන ඔය එන්නේ. අලි කොයිද කියනවා? අර මෙහෙම වෙන බව දැනගෙන හිටියනම් මම පාරේදී අර වගේ වැඩක් කරන්නේ නෑනේ. සටන් කරලා දිනන එකම නෙමෙයි ධෛර්යය කියන්නේ. ජය පරාජය මොකක් වුණත් ඕනම දෙයකට බය නැතුව මුහුණ දීලා දිගටම සටන් කරන එකට තමයි ධෛර්යය කියන්නේ. තේරුණා නේද? ඔයා කියන කතාව හරි. thank you. අවසන් වටේට යන්න ඕන නම් රත්තරන් පලිය ගන්න ඕනේ. හොඳයි එහෙනම් යමු. ඡෑ. මාතවල හයි කරපු සෙන්සර් එක ක්‍රියාත්මක වෙලා ඒක වේගයෙන් චලනය වෙනවා. ඉක්මනින් ක්‍රියාත්මක වුණොත් හොයාගන්න පුළුවන් වෙයි. හොඳයි. මේ පාර වරදින්න බෑ ඩොස්. හරි. ඩොස් ඩ්‍රෙස්වත් එක්කගෙන එන්න. යමු. මට බලන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ. ඒයි මේ බලන්න. ඊයේ තමයි මම මේක ගත්තේ. ෂා ඒක නම් හොඳයි. අන්න අපේ අම්මවිල්ලා මාව එක්කගෙන යන්න. ඔයත් එනවද? නෑ කමක් නෑ. මට මාකට් එකකට යන්න ඕනේ. ඔයාට වෙලාවක් තිබ්බොත් අපේ ගෙදරත් එන්න. මේ බලන්න මං අලුත්ම ගේම් එකක් ගත්තා. හහහා ෂෝක් නේ. මම වෙලාවක එන්නම්. අලි? බකරංගල් කොච්චර කාලෙකට පස්සේද ඔයාලා දැක්කේ? ඔයා දැන් ලොකු වෙලා. දැන් ඔයාට වයස කීයද? කී පන්තියද? දැන් මට 12යි. ඇත්තටම? ඒ තාම ඔයා පොඩිනේ. හරියට කෑම කන්නේ නැද්ද? අංකල් මොනවද මේ කරන්නේ? මමද නිකන් ආවේ. විශේෂ හේතුවක් නැහැ. හොඳයි එහෙනම් මම පොඩ්ඩකට ෂොප් එකට යනවා. එහෙමද? මාත් එන්න. කොහෙද ඔය කියන ෂොප් එක තියෙන්නේ? මොනවද ඒක විකුණන්න තියෙන්නේ?
හා අංකල් මොකද ඔය කරන්නේ? අලි ඔයා මට කියන්න අත්තරදීමකින් හරි තමුන්ට අයිති නැති දෙයක් ළඟ තියාගෙන ඉන්නවද කියලා? එහෙම මොකුත් නැහැනේ. ඔයා ලොකු අනතුරක ඉන්නේ. ඔයාට තේරෙනවද? අතනින් අර මිනිස්සයව පේනවද? එකපාර ඔහොම බලන්න එපා. එන්න යන මාත් එක්ක. පස්සට. අංකලේ කවුද? අර මිනිස්සයත් එක්ක ආව කෙනෙක්. මෙතන කවුරුවත් නැහැනේ. එයා කොහෙද එකපාරට ගියේ? අංකල් අලි ඔයා දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා.